හායි යාළුවනේ. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් ඩීලොග් එකක් අරන් එන්න හිතාගෙන තමයි ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක අරන් තියාගෙන හිටියේ. ඔන්න ඉතින් අද තමයි වොයිස් ගන්න හිතුනේ. හරිම කම්මැලි මේ දවස් ටිකේ නම්. හරිම කම්මැලි විදිහට ගෙවෙන්නේ. ඉතින් ඔන්න අද හිතුවා මේකවත් දාන්න ඕනේ වොයිස් කරලා කියලා. ඒ නිසා ඔන්න මම ওই වීඩියෝ එකේ කියවන ටික තමයි ඉතින් මම දැන් මේ ආයේ කියන්නේ. බලන්නකෝ ඉතින් කම්මැලිකමේ තරමක් ඉතින් බලන්නකෝ හවස් වරුවක ගත්ත චූටි වීඩියෝ ක්ලිප් ටික එකතුවක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලත් කැමති වෙයිද දන්නේ නැහැ. මම නම් ඉතින් YouTube එකට හරිම අලුත් කෙනෙක්. ඒ නිසා ඉතින් වැඩිය වීඩියෝ කරන එක ගැන දන්නේ නැහැ. මම තාමත් හොයන එක එක දේවල් හොයාගෙන තමයි ඉතින් මමත් ඉතින් මේ වීඩියෝ එකක් දාන්නේ. මේ ඉතින් මං කියන්නේ මං පැලයක් හදලා ඒකේ දැන් ඉතින් කරල් ඇවිල්ලා කියලා. ඔයාලටත් එහෙමද? මම නම් හරිම කම්මැලි වගා කරනවා කියන එකට ඉතින් ඕකත් නම් ලොකු වගාවක් නෙමෙයි. හැබැයි ඉතින් මම පැලයක් හිටවුවා. ඒකෙන් මට හිටවන පැලේ මලක් හරි ගෙඩියක් හරි මොකක් හරි ආපුවම තියෙන සතුට ඔයාලටත් ඒක දිහා බලාගෙන විඳින්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවද? ආසාවෙන් වගා කරන අය නම් ඇති. හැබැයි ඉතින් මම නම් හරිම කම්මැලි ළමෙක් බලන් ගිහපුවාම හැබැයි ඉතින් මෙහෙම දෙයක් දකිනකොට හරිම සතුටුයි. ඔන්න ඉතින් මම ඔය ආයෙත් කියවන්නේ තවත් දවසක ආයෙමත් චූටි ලොග් එකක් අරගෙන මං ආයෙත් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.